lunch with සිංගිති. එන්න සිංගිතිත් එක්ක කතා කර කර උයමුවද? ඔයාලට දැක්ක ගමන් පේනවා සිංගිති අද මොනවද උයන්නේ යන්නේ කියලා. පේනවනේ වට්ටක්ක කපනවා. ඔන්න මං ඉතින් උගල බලන්න ඇති වට්ටක්ක කපන එක දාන්නේ ඇයි කියලා. දාන්නේ නැහැ ඉතින්. Let's make lunch with සිංගිතිනේ. ඉතින් අපි උය කතා කරමු. ළමයි අද මං හදන්නේ වට්ටක්ක උයලා. රසම රස කාරවල බැදුමකුයි ගොටුකොළ සම්බෝලෙකුයි. ඉතින් මං නම් වට්ටක්ක කපන්නේ ඔන්න ඔය විදියට. හරිද? වට්ටක්ක ඉතින් කපනවා. කපු විදිය තමයි තියෙන්නේ. ඔය මන් දැන් ඉතින් ඕන කරන කාරිවලට අවශ්‍ය අඩුම ටික කපා ගන්න මං තමයි. සාමාන්‍යයෙන් මං අර කරි එකක් හදද්දී ඒකට ඕන කරන දේවල් ටික කපාගෙන ඒක කරියක් හදලා ඉවර වෙලා තමයි අතරින් පතර අනිත් කරි එක ලිපේ තියන්නේ. මන් දන්නේ ඒක මගේ හැටි වෙන්නේ නැති. මම normally එහෙම තමයි කරන්නේ. ඔය දැන් මම වට්ටක්ක එකට ඕන කරන ලුණු අවුමිරි එතකොට සුදු ලුණු ඔන්න ඔය කරපිංච ඔය වගේ දේවල් ටික දැන් ඔන්න ඔය කපා ගන්න ගමන් තමයි ඉන්නේ. ඔන්න දැන් මම මේ වෙලාවේ නම් වට්ටක්ක ටික ලිපේ තියන්නයි යන්නේ. ඔන්න මම දැන් ඒකට දාගත්ත කහ ලුණු. දාලා මම ඊට පස්සේ ඒකට වතුර දානවා. දාලා මම වතුරෙන් තමයි වට්ටක්ක ටික සාමාන්‍යයෙන් තැම්බෙන්න තියන්නේ. මම ඊට පස්සේ තමයි කිරි එකතු කරන්නේ. ඒත් මං හිතුවා අද වෙනස් වට්ටක්ක කරියට පොඩි වෙනස් ස්වීට් ගතියක් එකතු කරන්න. ඔන්න දැන් බලන්න මම දැන් ඒක ලිපේ තියෙනකම් කරවල කපනවා. ඔය මං අරන් තියෙන කට්ට කරවල ඉතින් මං ලොකු වැඩි වෙන්න පුළුවන් කපන විදිය. ගොඩ ඇබච් චූරියට කපනවා තමයි කරහ. ඉතින් මං අර ඒක ගැඹුරු තෙලේ වැද ගන්න ඉඳලා මං මේක අර හැඩේ බල නැතුව ඔන්න ඔහොම කපා ගත්තා. මේ ඕක ඊට පස්සේ කපාගෙන ඉවර වෙලා මම ඔය උණු වතුරුනුත් හොදගෙන උකට කහ ටිකක් දාලා අත ගන්නවා. ඔක කහ ටිකක් දාලා අනන්නේ සාමාන්‍යයෙන් මං අනනවා එහෙම සමහරු දෙහිත් දානවා. මේ ඒ බැදුම බදින්න කලින් කරවල ටික. ඔය දැන් නම් මං කරන්නේ අපේ වට්ටක්ක එකට ඕන කරන ටෙම්පරාදුව හදාගන්න ගම. ඔන්න ඕකට මං දැන් දානවා ලුණු, සුදු ලුණු රාම්ක කරපිංචක් කුරුඳු පොට්ටක්. ඔක දැන් දාලා මම හොඳට ටෙම්පරාදු කරගන්නවා. ඕනම කිරි කෑමයකට මම කියන්නේ ටෙම්පරාදුවක් දාපුවම ඒ කෑම එක ගොඩාක් සවුත් වෙන්නේ නැහැ. එතකොට ඒකේ රසෙත් වැඩි වෙනවා ටෙම්පරාදුවෙන්. අන්න ඒකත් එක ට්‍රික්ස් එකක් තමයි ඉතින්. ඔය තියෙන්නේ මිරිස් කුඩුයි සූදුරු කුඩුයි. චුට්ටක් ඔයාලා වට්ටක් එක හදද්දී ඔන්න ටෙම්පරාදුවට මිරිස් කුඩු මම කියන පරිප්පු උනත් ওই විදිහට ඔය මිරිස් කුඩුයි සූදුරු එකතු කරලා බලන්න මාරම රසයි. ඔන්න දැන් මම මේ පොල් කිරි එකට දැම්මා සීනි අබ කුඩුයි. ඔය දැන් අපේ වට්ටක් එක තැම්බිලා තියෙද්දී මම අන්න දැන් අර කිරි මිශ්‍රණය දාන්න තමයි හදන්නේ මේ වෙලේ. ඒ දාලා ඉවර වෙලා අපි දාගත්ත ටෙම්පරාදුවත් මම ඔන්න ඕකට දාගන්නවා. ළමයි කියන්නේ මේක මාරම රසයි ඇත්තටම. සාමාන්‍යයෙන් මම වට්ටක්ක කෑලි දෙකක් වගේ තමයි මං කන්නේ. ඒත් මේ වට්ටක්ක එකට මං හිතන්නේ මං කියන්නේ ස්වීට් අද පොඩ ස්වීට් ගතියට හදන්නේ කියලා. හරියට බතල කනවා වගේ. ඒ වගේ මර සීනි එකතු කරගෙන ඉඳලා ඇත්තට මේක මාරම රහයි. ඉතින් මං හිතුවා ආපහු වට්ටක් හදද්දී මෙහෙම විදිහට සීනි එකතු කරලා තමයි හදන්නේ කියලා. ඔන්න දැන් මං කරවල ටික බදින්නයි යන්නේ. කරවල බදිද්දී අපි බැදලා ටෙම්පරාදු කරද්දී බැදුම හදද්දී ඔයාලා දන්නවා වගේ අපිට තියාගන්න පුළුවන්. එතන එළියේ ඉන්නත් තියාගන්න පුළුවන් ටික දවසක්. ඒකකොට ඒක සවුත් වෙන්නේ නැහැ. ඔන්න ওই විදිහට මම තිබ්බ කරවල ටික කපාගත්ත කරවල ටික ඔන්න ওই විදිහට කපාගෙන බැදගෙන යනවා. බැදලා ඉවරුනාන් පස්සේ දන්නවද කුසින් එකයි මැස්සු. මං ඊට පස්සේ ඔන්න ඔය ඉටිපන්දම් පත්තු කරන්න ගත්තා ඉතින්. ඔය මැස්සොත් එක්ක ඉන්න බෑනේ. මැස්සුන්ගෙන් කරදරේනේ. ඉතින් ඔන්න ඔය විදිහට මං ඉටිපන්දම පත්තු කරගත්තා. හැබැයි මේකට චුට්ටක් මැස්සෝ යනවා.
ඒකයි මම ඔක පත්තු කරන්නේ. මට ඔන්න ඔය ඉතිපන්ගෙන් පත්තු කරන් පස්සේ මට ටෙම්පරරි ගන්නට ගන්න වීඩියෝ එක මට ගන්න බැරි වුණා. මේ දැන් මම හදන්න යන්නේ කරවල. අර කපාගත්ත අවමාළු මිරිස් එතකොට ලුණු කරපිංචා කුඳු පොත්තක් මම දැම්මලම. හරිද? ඔන්න මිරිස් කුඩුයි කහ කුඩුයි කැලමිසි කහ කුඩු දාලා එන්නම ටෙම්පරරි කරනවා. හැබැයි මට අර මේක රසය වැඩි වෙන්න ඇඹුල් ගතිය ඉන්න කියලා මම තක්කාලි දැම්මානේ. තක්කාලි දැම්මහම මේක පොඩ්ඩක් කල් තියාගන්න අමාරුයි. කියන්නේ එළියේ ෆ්‍රිජ් එක වගේ තමයි දාන්න ඕනේ. ඉතින් අර මේ විදියට තක්කාලි දැම්මොත් එළියේ තියාගන්න අමාරුයි. ඔයාලට පුළුවන් මේකට ආදේශකයක් විදියට සීමල ඇඹුල් වගේ දෙයක් එකතු කරන්න. දෙකි ඒ වගේ. ඉතින් මම තක්කාලි දැම්මේ ඔය මම අවමිරිස් කරලා කපන්න නැතුව ඒත් මම මේකට චුට්ටක් කලලා දැම්මේ. මම දැන් ව්‍යංජනයක් හදද්දී සාමාන්‍යයෙන් අවමිරිස් කරලා පිටින් තමයි දාන්නේ. ඔය දැන් මම ඔය ගොඩ සම්බෝලේට ඕන කරන කපා ගන්නවා. අපි හැමෝම දන්නවනේ ගොඩ සම්බෝලේ හදන්න ඕන කරන්නේ මොනවද කියලා. ඒත් මම මේකටත් තක්කාලි කෑල්ලක් එකතු කරා. අනේ මන්ට තක්කාලිත් එක්ක පුදුම ආත්මීය බැඳීමක් තියෙන්නේ මට. ඒ කියන්නේ ඒක හැපෙද්දි මාරම ක්‍රන්චි එකට හැපෙද්දි මාරම රහයි ඒක. ඉතින් ඔන්න ඔය මං ගොටුකොළ සලාදෙත් ලෑස්ති කරගත්තා. ඔන්න දැන් ඉතින් අපි උයලා ඉවරයි. දැන් එහෙනම් බත් ටිකක් බලමුකෝ බෙදාගෙන කන්න. ඔය තියෙන්නේ. ඔන්න මම දැන් රතු බත් අද මම රතු බත් හැදුවේ. මොකද මං හිතන්නේ මගේ මෙනු එකට ගැලපෙන්නේ නැත්තද රතු බත්. හරිද? ඔන්න දැන් මං උයාගත්ත කරිස් ටික දා ගන්නවා. ඔයාලට පේනනේ මං දැන් වට්ටක්ක බෙදා ගන්නවා කියලා. ඔයාලට වීඩියෝ එකේදී මගේ වොයිස් එක ටිකක් සවුන්ඩ් එකෙන් වැඩියෙන් ස්පීඩ් එක වැඩි වෙන්න පුළුවන්. ගණන් ගන්න එපා. හරිද? ඔය මම පරිප්පු දාලා තියෙන්නේ මං උදේ හදපු පරිප්පු කරි එක තමයි මේ මම එක දවල්ුත් දාගත්තේ. ඔන්න ඔය තියන්නේ අපේ කරවල බැදුම. ඔන්න